දැන් මේ තියෙන කාරණාව තමයි මේ මානව සංහතිය තුල මිනිස්සු එන්න දැනුම වැඩි වෙනවා. ඒක තමයි ලෝකයේ ස්වභාවය. දැන් අපි ගත්තොත් එහෙම අපි දැක්කා ප්‍රාග්ඓතිහාසික මානවයාගේ අර ගල්මෙවලම් වල ස්වභාවය මත එන්න උන් සංවර්ධනය වෙලා. තෙස්ශිලා යුගයේ ගල්මෙවලම් ගත්තාම අර සුමට බව වැඩි වෙලා. ඒ කියන්නේ මේ ඉදිරි පරම්පරාව දියුණු වෙමින් ඉස්සරහට යනවා. හරි. ඒ ලෝකෙම ගල් ආයුධ ගත්තාම මේ මර කඳුලක හැඩය ගන්න. ඒ කියන්නේ මුළු ලෝකෙම සමානතාවයක් ඉස්සර දක්වන්න. හරි අපූර්වයි. කොහොම මානව සංහතිය ඉස්සරහට එනවා. එනකොට උන්ට මේ පරිසර අභියෝගات එක්ක උන් මේක ජයගන්නේ කොහොමද කියලානේ කල්පනා කළේ. මේක ජයගන්නේ කොහොමද? ඉතින් ඊට පස්සේ මොකද කළේ? ටික දවසක් මේක හරි එහෙට මෙහෙට යන්නේක මහා වෙහෙසකර තත්ත්වයක්. වෙහෙසකරයි. ඒ නිසා එක තැනක පදිංචි වෙන්න ඕනේ නේ. එක තැනක පදිංචි වෙන්න නම් වගා කරන්න. ඒ වගා කිරීමත් එක්ක තමයි වුන් එක තැනක පදිංචි වෙන්නේ. මොකද වගා කරලා තැන් වල ඇවිද්දොත් එහෙම වෙන උන් ඇවිල්ලා ඒ අසුරු ටික නෙලා ගන්න. ඒ වගේ ප්‍රශ්න ගොඩක් එනවා. දැන් ඔය ඊශ්‍රායලෙන් හම්බ වෙන සාක්ෂි අනුව වලාකාර හැඩති කුඩා නිවාස පැල්පත් හම්බ වෙනවා. ඒවැය තියෙන පොඩි පොඩි සත්තු තමයි දඩයන් කරන් දෙන්නේ. ඒ කියන්නේ තමන් හිටපු වාසස්ථානෙන් ගොඩක් ඈතට ගිහිල්ලා නැහැ. කැටපොළු වගේ දේවල් පාවිච්චි කරලා. ඒක ගත්තාම මේ මිනිස්සු එක තැනක ඒ කියන්නේ නතර වීමත් එක්ක තමයි මානව සංහතියේ දිගු පිම්මක් පයින් ඉස්සරහට. ඇයි එක කාලයක වගා කරලා ඒ අස්සරු ටික නෙලලා අස්සරු ගවඩා කරලා අතිරික්තේ තියාගත්තාම ඊළඟ අස්සර නෙලතුරු උන්ට විවේකේ දෙනවා. උන් නව නිර්මාණ කර කර යනවා. ඔබේ ජීවිතෙත් පුතා හොගාලා දුවන්න පටන් ගත්තොත් නිර්මාණ සිදු කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. හරිද? ඔය නිසා ඔබේ මනස එක තැනක තියාගන්න ඕනේ. ඕකනේ හැම ආගමික ශාස්ත්‍රවරයෙක්ම දේශනා කරන්නේ. ඒ නිසා ඔබ වුණත් එහෙමයි. ඉතින් දැන් මේක මේ දියුණුවට එනවා. මේක මහා විශාල පින්මවල් පැනපු අවස්ථා තියෙනවා. ඔය කවුරු මොනවා කිව්වත් ගොවි යුගයට එළඹීම මානව සංහතියේ දැවැන්ත පියවර. යකඩ සොයා ගැනීම දැවැන්ත පියවර. හරිද? දැන් ඔය පූර්වයිතිහාසික යුගයේ දැන් මේ නිවාස දැනීම සුවිශේෂී පින්මක් ඉස්සරහට පැනනවා. මේ කාලේ මැටි වලම් හදන සුවිශේෂී පින්මක්. ඒ කොහොමද එහෙම කියන්නේ? සුදුසු මැටි වර්ග අරගෙන ඒක පදම් කරලා ඊට පස්සේ සකපෝරුව ආධාර මිට අවුරුදු 3000කට ඊට එහා කාලේ 3500ක් විතර වගේ කාලේ සකපෝරුවේ මැටි ගුලිය තියලා පිගුලිය ඇතුළට ඇඟිලි ටික දාලා අර සකපෝරුව කැරකෙනවනේ. එතන වලද හැඩය හදාගන්න. කේන්ද්‍ර අපසාරී බලයයි කේන්ද්‍ර අபிසාරී බලයයි දෙකම තියෙනවා මෙතන. ඒ කියන්නේ විද්‍යාව. ඊළඟට මේ මැටි වලද හරියටම සමමිතික හැඩති. ඒ කියන්නේ මේකේ මේ පියන මුදුන මුතට 360ක ප්‍රමාණයක් ගන්නවා. ඒ කියන්නේ හරි මැදින් බෙදන්න පුළුවන්. તો කොහෙන් බෙදුවත් බෙදන්න පුළුවන් නේ මේක වෘතයක්නේ. දැන් ඔයයි මායි එහෙම වලදක් හැදුවොත් ඒක ඇද වෙනවා. ඒ කියන්නේ මේක අවුරුදු 3000ක ඉස්සර තිබ්බ තාක්ෂණ. ඔහොම මිනිස්සු දියුණු වෙමි ඉස්සරහට එනවා. දැන් මම දැකලා තියෙනවා ඔය සමාජ මාධ්‍යයන් වල එහෙම කියනවා මේ නාකි ටික මැරිලා යන්න ඕනේ. මේ නාකි කියන්නේ මේ කාටද? පරණ මිනිස්සයන්ට. මේ අපිවත් අයිති වෙන මේක. මේ කියන්නේ ඔය 2000න් පස්සේ ඉපදෙනේ. දැන් 2000න් පස්සේ ඉපදෙනේ උන්ට දැන් අවුරුදු 26ක් නේ. හරි. නාකි මැරෙන්න ඕනේ. මැරෙන්න ඕනේ කියන්නේ 90 80 දශකයේ උන්ට මේ බයි. නාකි ටික මැරිලා යනවා. එහෙමයි තමයි කියන්නේ. මොලේ. මොලේ නැහැ කියලා හොයාගෙන තියෙන්නේ මම මේ නූතන පරම්පරාවේ උන්. ඒ උන්ගේ මොලේ අනිත් ඒුන්ට වඩා අඩු වෙනවා. දැනුම අඩු වෙනවා. ඉතින් ඇත්ත. නිර්මාණාත්මක හැකියාවක් නැහැ. ඒක ගොඩක් අඩු. නිර්මාණාත්මක හැකියාව කියලා උන් විශ්වාස කරන්නේ අර තනි රෝදෙන් බයිසිකලේ යන එකක් හරි ලංකාවේ. ඔය මොනවා හරි ඔය මෙලෝ හසරක් තේරෙන්නේ නැති සින්දු කර නටන එක හරි. අර හිතේ තියෙන දුක ඔහේ අකුරු වලට පෙරලලා ඔහේ කියාගෙන යන ඒව තමයි උන් හිතන නිර්මාණ. කොහෙද මොනවා හරි දීලා නටන එක. ඕවා තමයි උන්ගේ නිර්මාණ. නෑ උන්ගේ හැටි. ආගමක් ධර්මයක් සංස්කෘතියක් නැතිකම ඒවටම හරිය අයල ටිකක් තියෙනවා ඒවට මග පෙන්නන පරිණියුම් ටික ඒක තමයි හිතන් ඉන්නේ මේක තමයි ඒක තමයි ලෝකේ ඒක තමයි හැම දෙයක්ම ප්‍රතික්ෂේප කරන එක මේ උන්ගේ අලුත් පරම්පරාවක් හදන් ඉන්නවා ඒක තමයි උන්ගේ හැටි පව්පින් කියලා දෙයක් නැහැ දෙවියෝ කියලා ඉතින් අපි දැකලත් නැහැ ඒ කන්සෙප්ට් ඔක්කොම ප්‍රතික්ෂේප කරලා දානවා ඒ යන උන්ගේ ලෝකේ එහෙම තමයි යන්නේ ඊළඟට ලස්සන වැඩේ තමයි උන්ට මොලේ නැහැ කියලා ඔප්පු කරගෙන යනවා ඒ නිසා එහෙම වෙන්න විදියක් නැහැ ඊළඟ පරම්පරාව ඊට වඩා දියුණු වෙනවා දැන් අපි උඹලට උගන්වන්නේ මේ අපේ තියෙන ධර්ම උඹලා ඉස්සරහට ගෙනියන්නේ නෙමෙයි ඒක ඉන්න මොන මගුලක් කරන්නේ. ඒකට එකතු වෙලා තව ඉස්සරහට යනවා. එහෙම වෙලා වෙන්නේ නැහැ. ඒ වගේ ස්වභාවයක්. හරි. ඒ නිසා ඒකත් සුවිශේෂී කාරණාවක් බවට පත් වෙනවා. ඒ නිසා එහෙම වෙන්න එපා. ඉතින් කරන්න දෙයක් නැහැ වෙලා තියෙනවා. ඒතකොට එහෙම වුණොත් එහෙම දැන් ඊළඟට උඹලගේ දෙනම අඩු වුණොත් එහෙම ඊළඟ උපලගේ ඉපදින උන්ගේ දෙනමත් තවන්න. මොනවද වෙලා යයි මේක. දැන් ඔය මහලුකුවට කියනවනේ මේ මම දැන් මහල්ලෝ යුද්ධ කරනවා කියලා කියනවා. මහල්ලෝ නෙමෙයි ඔය උපලම තමයි ඔය
අලුතින් හිතන්න පුළුවන් නම් සමාජයක් විශාල වශයෙන් කියනවා නම් යුද්ධේ එපා කියලා යුද්ධ කරන්න බෑනේ කාටවත් නායකයන්. දැන් තරුණයෝ ඇවිල්ලා සමහර රටවලට විනාශ කරපු විදිය පේනවා. ඒ ඔය හැම එකක්ම තියෙනවා. යුද්ධ හැමතැනම යුද්ධ. දැන් අදත් යුද්ධ ඉරානයේ යුද්ධ ප්‍රහාර එල්ල කරනවා. ඇමරිකාව එහෙන් එනවා. ඇෆ්ගනිස්තානට ප්‍රහාර එල්ල වෙනවා. විවිධ ප්‍රශ්න වල මොනව බෙදා ගන්න. ජාතික අභිලාෂය වෙනුවෙන් යුද්ධ කරන්නේ. එක්ක ආගමික මතිමතාන්තර වෙනුවෙන් ජන වර්ග වෙනුවෙන්. ඉතින් ඔය කියන අලුත් පරපුරට ඔච්චර ඥානයක් කරනවා ලොකු ශබ්දයක් ඒ සම්ම එහෙම එකක් නැහැ. එහෙම එකකුත් උන්ට නැහැ. පැහැදිලි කාරණා. ඒ නිසා මේ ඔබ මේක හරියට තේරුම් අරගෙන යන්න.